hello. ඉතින් කොහොමද? Hey, Tania. ආයුබෝවන් යටවත්ත hello. ඉතින් කොහොමද? ඔන්න travel ඉත්තිවා දැවිලා තියෙනවා යටවත්තට. ඉතින් travel ඉත්තිවා අද ආවා ලස්සන ගමනක් යන්න ඔයාලත් එක්ක. දැන් චූටි ප්ලේන් ටිකකුත් ගහන ගමන් මාර view එකක් දිහා බලාගෙන තමයි ඉන්නේ. බලන්න ඔයාලත් මේ view එක. හරිම ලස්සනයි. කුරුණෑගල නගරේ දඹුල්ල පැත්තට යන ගමන් තමයි අපි මේ යටවත්ත පැත්තට ආවේ. එතකොට හරිම ලස්සනට කඳු ටික ඔක්කොම පේනවා. පන්සල් හැමදේම මෙතෙන්ට ලස්සනට පේනවා. ඉතින් මේ පැත්තෙන් දිස්සෙනවා අපි අද යන්න තැන. ඔයාලා දකින්න ඇති අද අපි කොහෙද යන්නේ කියන එක thumbnail එකේ බලමු කට්ටිය. ඉතින් දකින්න ඇති කොහෙද යන්නේ කියන එක. හුලංගල තමයි අද අපි යන්නේ. ඉතින් වෙනද වගේම අද මාත් එක්ක එකතු වෙලා ඉන්න සනිතු. අපි දැන් මේ චූටි ප්ලේන් ටිකක් ගහන්න තමයි නැවතුනේ. ප්ලේන් ටිකුත් ගහලා අපි තව කිලෝමීටර් 9ක් 10ක් වගේ තමයි පොඩි ප්‍රමාණයක් යන්න තියෙන්නේ. අපි උදේ පාන්දර 4 ඉඳන් තමයි මෙහෙ එන්නේ. ඉතින් සනියත් එකතුලා ඉන්නවා හැමදාම ඔන්න. ඉතින් TVS රයිඩ් එකේ ඔන්න අද සනිතු විමා යනවා හුලංගලට. ආරංචි මාර්ගෙන් නම් ආවේ කූඩැල්ලෝ නම් අද වැඩි කියලා. ඉතින් එහෙනම් අපි දැන් මේ ප්ලේන් ටිකක් දීලා යමු එනම් ඉස්සරහට හුලංගලට. කොහොමද මොකද්ද යාගේ නම මොකද්ද? හරි පියනවා එහෙනම් බයි හුලංගලට තව කිලෝමීටර් 5ක් මේ පාර දිගේ යන්න ඕනේ. අපි ආවේ මේ පැත්තෙන්. ඒ කියන්නේ දඹුල්ල හරහා යටපැත්තෙන් ඇවිල්ලා ආවේ. මේ පැත්තෙන් තමයි එතකොට අපිට තව ඉස්සරහට යන්න තියෙන්නේ කිලෝමීටර් 5ක්. හුලංගල. එහෙනම් අපි යමු. ඊට බලමු. එතකොට මේ හුලංගල කියලා බෝඩ් එක ගහලා තියෙනවා දෙපැත්තෙම මේ පැත්තට. මේ පැත්තේ උඩ පාර යන්න එපා. ආවිල්ලා කෙලින්ම තියෙන පාර තමයි ඉස්සරහට යන්න ඕනේ. එහෙනම් අපි ගිහලා බලමු. අපි ආවා හුලංගලට. ඒගොල්ලන්ගේ මෙතන පාකින් එකක් තියෙනවා. සහ මෙතනින් ටිකට්ස් ගන්න ඕනේ. මේ උඩහට තමයි හුලංගලට යන්න තියෙන්නේ. එතනින් මේ පැත්තට දාලා කැමති කට්ටියට වාහන පාක් කරලා මෙතන උඩට යන්නත් පුළුවන්. එහෙම නැත්නම්
අපිට බයික් වලින් යන කට්ටිය නම් නැත්නම් 4 wheel cab වලින් යන කට්ටිය නම් මේ වගේ වාහන වලින් යන්න පුළුවන්. ටිකට් කවුන්ට් එක නම් තාම පැරලා නැහැ. ටිකට් එකක් මෙතෙන් අරගෙන තමයි යන්න ඕනේ. බලමු අපි තීරණය කරා බයික් එක මෙතනින් පාක් කරලා පයින් උඩට යන්න. හේතුව කියන පාර නම් අබලන් කියලා. ඉතින් බයික් එක ගැනත් අපි හිතන්න බෑ. අපි ආයෙ කොහෙද යන්නත් ඕනේ. බයික් එක කඩාගෙන බෑ. ඉතින් අපි තීරණය කරා බයික් එක මෙතනින් දාලා පයින් උඩට යන්න. ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එක රුපියල් 100ක් වෙන්නේ. බයික් එක ගත්තේ නැහැ. දෙකටමත් එක තමයි රුපියල් 100ක් ගත්තේ. ඉතින් කැම්පින් කරනවා නම් මෙහි වෙනම අවසරයක් ගන්න ඕනේ. ඒකටත් 2000ක් වගේ යනවා. කට්ටියක් කැම්ප් කරලා උඩ. ඉතින් අපිත් එහෙනම් දැන් ගිහින් බලමු උඩට. යද්දි මොන වගේ දේවල් හම්බෙයිද දන්නේ නැහැ. ලස්සන දියඇලි පාරවල් එහෙමත් තියෙනවා. මගෙත් මේ ෆස්ට් ටයිම්. එහෙනම් අපි ගිහින් බලමු හුලං ගලට. මරු වයිබ් එකක් තියෙන. පට්ට වයිබ් එකක් තියෙන. හරි ලස්සනයි. අපි පයින් යන ගමනත් මරු. බයික් එකේ දැන් ආවේ කිලෝමීටර් 145ක්. ඉතින් මේකේ ඒ අතර කියන්න ඕනේ මේ ටිකට් එක පිටිපස්සේ ගහලා තියෙනවා නීති රෙගුලාර් ආශ්‍රික. ඒ ටික ගැන කියන්න ඕනේ. බලන්න ගහලා තියෙන ඒවා මම කියවන්න. මෙම ප්‍රවේශ පත්‍රය සඳහා සවස් 5 දක්වා පමණක් වළංගු වේ. ඒ කියන්නේ මේ ප්‍රවේශ පත්‍රය හවස 5 වෙනකම් විතරලු වළංගු වෙන්නේ. හවස 5න් පස්සේ රැඳී සිටීම සපුරා තහනම්. ඊට පස්සේ හුලංගලෙහි කහිරෙන් ඔබ්බට යෑම සපුරා තහනම්. හුලංගලෙහි කහිරක් ගහලා ඇතින් අපි ගිහින් බලමු. ඒකෙන් ඔබ්බට යෑම සපුරා තහනම්. මත්සන් සහ මද්ද්‍රව්‍ය ගෙනීම හා පානය කිරීම සපුරා තහනම්. අසභ්‍ය වචන කිසිදයක් භාවිතා කරන්න බැහැලු. ඒකින්ද හොඳ වචන විතරක් භාවිතා කරන්නලු. ඊට පස්සේ තියෙනවා කුණු කසල දාන්න එපා කියලා තියෙනවා. ඒක නම් මමත් හැමතිස්සම කියනවා. මේ පරිසරය ආරක්ෂා කරගන්න ඕනේ. මේක අපි ලැබිලා තියෙන සම්පතක් ස්වභාව දාම. ඉතින් කුණු කසල කිසි දෙයක් දාන්න එපා. පොලිතින් කිසි දෙයක්. ඒක නිසා අරන් එන හැමදේම නැවත අරගෙන යන්න. ඊට පස්සේ ඒගොල්ලෝ කියලා තියෙනවා ඔබගේ පෞද්ගලික භාණ්ඩවල ආරක්ෂාව පිළිබඳ ජීවන අනතුරු පිළිබඳ වගකීම් නොලැබේ කියලා. සංචාරක කලාපයට ඇතුළු වෙන වාහන සම්බන්ධයෙන් කළමනාකාරවරුන් වගකීම් නොලැබේ කියලා දාලා තියෙනවා. මේ ප්‍රවේශ පත්‍රයේ රාත්‍රී කඳවුරු බැඳීම සඳහා වළංගු නොවේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට කැම්පින් කරන්න නම් මේකෙන් බෑ වෙන එකක් ගන්න වෙනවා. වෙන එකක් කියන්නේ මං කිව්වේ වෙනම ප්‍රවේශ පත්‍රයක් එකට තියෙන අවසරයක් අරගෙන තමයි කැම්ප් කරන්න ඕනේ හුලංගල කැම්ප් කරද්දි. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. අපි යමු ඉස්සරහට එන. ඉබත් ඔක්කොම ගලවා තියෙන්නේ. අපි යන්න තියෙන මේ පාර දිගේ. අර වැත් ඔක්කොම ගියා. එහෙනම් අපි ගිහින් බලමු. හුලංගලේ අද තත්ත්වය මොන වගේද කියලා. किस्मत में तेरी हम ना लिखे जो तो क्या करोगे बाद हमारे इतनी मोहब्बत का क्या करोगे तुझसे जुड़ी हर सांस मेरी बात तेरे में तू मर जाना चन्ना मेरे चन्ना मेरे बेलिया ओ पिया. හරි ඉතින් ඔන්න දැන් අපි දෙන්න යනවා. අවුත් පොඩ්ඩක් වැටුණා. කිලෝමීටර් 2යි 200ක් නේ කිව්වේ. 2යි 200ක් තියෙනවා. උඩටම බයික් වල දැන් කට්ටිය ගියා උඩ කැම්ප් කරලා තියෙනවනේ කට්ටිය බලමු. ගිහිල්ලා තාම උඩ ඇත්තේ.
ඉතින් මේ ෆොටෝස් ගහන්න නම් මට ලොකේෂන්ස් තියෙනවා බලන්න. අර මෙතන තියාම අර ඔක්කොම ටික පේන්නේ. ආවට කවන්නේ පොලිං ගනම් මනම් දාන්න එපා. අන්න සඳ තුනාද කියලා. ආවට කවන්නේ ප්ලාස්ටික් බෝතල නම් මනම් මෙතන දාලා යන්න එපා. මේ ගාලමු. සබාදාම. හරි ඉතින් අපි යමු උඩට තව. ඉතින් සඳ කිව්වා වගේම මේ පොලිතින් ප්ලාස්ටික් කිසිම දාන්න එපා. පේනවනේ වයිබ් එක මාර ලස්සනක් තියෙන්නේ. ඊටස් කොලන් හැදිලා කොහොම අපි සබාදාම ආරක්ෂා කරනකම් සබාදාම අපිව ආරක්ෂා කරයි. එහෙම නැති වුණොත් ඉතින් ඉවරයි. අර මේ වගේ දැන් හැංගිලා තියෙන තරමටත් මේ තැන් වලට හොඳයි. ඒක ඇත්ත. මිනිස්සු ගොඩක් එවෙන්නේ නැහැ. උලංගල කිව්වම සාමාන්‍යයෙන් ජන කොට්ටාසක් දන්නවා. හැබැයි 100%ක්ම දන්නේ නැහැ. ඉත්තයෝ තියෙන කට්ටිය එනවා. අන්න ඒක ඇත්ත. තෙල් ගහගෙන කිලෝමීටර් 142ක් 45ක් ගෙවාගෙන ඔක්කොම රිද්දෝගෙන දැන් ආයි යන්න ඕනේ කියලා මතක් වුණා. ඒ ඉත්තයව ගැන ආයි කතා කරන්න දෙයක් නැහැ. ඒ මරු ඉත්තයයි. මාසෙට දෙපාරක් මාසෙට දෙපාරක් ඉත්තය වෙනවා. අපි යමු. තව ඉස්සරහට. තව ලස්සන දැන්. තව ඉස්සරහට අපිට හම්බෙයි. අපි මහන්සියට පොඩ්ඩක් නැවතුණා. මොකද හේතුව අපි ගාව තියෙන වතුර විතරයි. අමතකුණා කියන්නේ. පැන් රස මොනවා හරි. ඒක නිසා මේ කුඩල්ලෝ නම් ඉන්නවා. තාම හම්බුන්නේ නැහැ. දැන් පොඩ්ඩක් සීතල වයිබ් එක ගිහිල්ලා රස්නේ වයිබ් එක ඇවිල්ලා තියෙන ඒකින්ද ජැකට් දාගෙන අමාරුයි. අපි මේ ජැකට් කැලෙව්වා. ලස්සනයි පරිසරය. ඩ්‍රෝන් ෂොට් එකක් යවා ගන්න පුළුවන් නම් සුපිරි. ඉක්වෙන්ටම ඩ්‍රෝන් ෂොට් එකක් දෙන්නම් ඔයාලන්ට වීඩියෝස් තවත් ලස්සන කරන්න. අර පැත්ත මේ මිදුමේ වැහිලා තියෙන්නේ. මේ ඒරියා එක. හරි ලස්සනයි. ටික මේ බලන්න මේ පැත්ත. මේ යන්න තියෙන පාර තමයි මාරම වයිබ් එකක් තියෙන. ඒක කියන්න තේරෙන්නේ නැහැ. එක අස්සෙන් යන්නේ. සමහර තැන්වල අවුව තියෙනවා. ආයි සමහර තැන්වල හෙවන. ආයි සමහර තැන්වල අවුව. හරි මාරු. ඉතින් බයික් එකක යනවා කියන්නේ මෙහෙමයි. ඉතින් මේ ගල් තියෙනවා. මේ 4 wheel cab එක ගන්න තියෙනවා නම් සුපිරි. ගල් ටිකක් තියෙනවා. ඒකින්ද මේ බයික් එකකදී මේ තමන්ගේ වාහනේ ගැන ඉතින් දෙපාරක් හිතලා දාන්න. ඉතින් මේ ස්කූටි FZ වගේ දේවල් දානවනේ. උස බයික් එකක් නම් බාජා XR වගේ මොකක් හරි WRX වගේ නම් අවුලක් නැහැ. දාලා දාන්න. කිසි ප්‍රශ්න නැහැ. මේ උස බයික් ඉන්න. උසින් අඩු බයික් නම් දාන්න එපා. ඉතින් තමන්ගේ වාහනේට ආදරේ ඉන්න. හැබැයි ඉතින් බයික් වල කටයුතුට යනවා. ඉතින් නියම ගමන. ඔයාලා තවිලා බලන්න හුලංගල. මිනිවර්සල් ලේන් එක තව උඩ. මම හිතන අපි දැන් කිලෝමීටරයක් වගේ ඇවිල්ලා තියෙනවා. තව කිලෝමීටර් එකයි 200ක් වගේ තමයි යන්න තියෙන්නේ. අපි බලමු ගිහිල්ලා තව උඩට මොන වගේ වයිබ් එකක් අද උඩ ඇද්ද කියලා. හරි ඉතින් ටික දුරක් ආවට පස්සේ පාර දෙකට බෙදෙනවා. මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා. ඔයගලන්ට ඒක පෙන්නන්න. බෝඩ් එකේ තියෙන්නේ මේ හුලංගලට යනවනම් පල්ලෙහා පාරේ යනවානේ. මේ F නම්බර 13 14 මොකක් හරි ස්ටේට් එකක් මේ පැත්තට නම් උඩහට යන්න ඕනේ. ඉතින් මේ වයිබ් එක නම් හරි ලස්සනයි පේනවනේ. ඉතින් අපි යන්නේ පල්ලෙහා පාරේ. පල්ලෙහා පාරේ තමයි යන්න තියෙන්නේ. හරිද? අර පැත්තෙන් මෙහෙම උඩට යන්න තියෙන්නේ. ගිහින් බලමු. මෙතන හරිම ලස්සනයි. යන්න හිතෙන්නේ නැහැ. පල්ලෙහෙන් වතුර පාරක් යනවා. වතුර පාර සද්ද ඇහෙනවා. හුලංගල ගැන විස්තර උඩට ගිහිල්ලා view point එක ගාවට ගිහිල්ලා කියන්න. එහෙනම් අපි තව ඉස්සරහට යමු. ඉතින් සමහරු අන්න ඒ වගේ තමයි බයික් වල යන්නේ. ඒ පිටිපස්ස ආපු කොල්ල නම් මේ ටික දුරක් පයින් ආවේ. ඊට පස්සේ ආයි බයික් එකේ නැගිනවා. ආයි පයින් එනවා. ඉතින් එහෙනම් බයික් වලත් හැබැයි මේ
මම ඔයගලන්ට රෙකමන්ඩ් කරන්නේ පයින් එන එක. මොකද පයින් එද්දි මේ පරිසරයේ තියෙන සුන්දරත්වයේ ඒ ෆීලින් එක විඳින්න පුළුවන්. දැන් ආයෙ අර කොල්ල බැස්සා. ආයෙත් බැස්සා දැන් ආයෙත් අර තනියම යනවා. ඉතින් ඕක තමයි සිද්ධිය. ඒකෙන් අපි බයික් පයින් දාලා ඉතින් හරි. ෂෝක් ගමන ඉතින් ඒකෙත් පාට අතල එකක් තියෙනවා. අපි දැන් ඉස්සරහට යමු. තව ටිකක් තියෙනවා අපිට. ඉතින් මේ හුලංගලට මෙතනින් ආයෙමත් පාර දෙකට බෙදෙනවා. ගැටලුවක් නැහැ. බෝඩ් ගහලා තියෙනවා. ඉතින් පාර හොයාගෙන යන්න පුළුවන්. බලන්න හුලංගලට කියලා ගහලා තියෙනවා. මෙතනත් ගහලා තියෙනවා. යුනිවර්සල් ලෙන් එකට මේ පැත්තට තමයි යන්න ඕනේ. ඉතින් මෙන්න තියෙනවා හුලංගල කන්ද තමයි මේක. අර පැත්තෙන් තවත් කන්දක් තියෙනවා. ඒකට මොකද්ද කියලා දන්නේ නැහැ. බලන්න මෙතන සතෙක් ඉන්නවා. කවුරුද නම දන්න කෙනෙක් ඉන්නවනම් හෙඩි කමෙන්ට් එකක් දාන්න. අනේ දිව. ඉතින් කැම්ප් කරන කට්ටිය වාසිදායක තත්ත්වයක් තියෙනවා. මෙතන ටැප්ස් තියෙනවා. අර නිල් පාටට මේ මෙතන පේන්නේ. ඒ වොෂ්රූම්ස්. ඉතින් ඔයගලන්ට මෙතනින් වතුර පුරවගෙන අන්තිමට තව චුට්ටු දුර තියෙන මේ එන්ඩ් එකට මේ අන්තිම දැනින් උතරින් ටැප් තියෙන වතුර පුරවගෙන වොෂ්රූම් යන්නත් පුළුවන්. ආම් පේනවා එන්ඩ් එක. මේ මෙතන එන්ඩ් එක තියෙන්නේ. ඉතින් මේ චුට්ටු දුර ඇවිල්ලා මේ වතුරත් පුරවගෙන වොෂ්රූම් යන්නත් පුළුවන්. ඉතින් මේක ලස්සන නිර්මාණය කරලා තියෙනවා. ඒගොල්ලෝ කැම්පින් සයිඩ් එකක් විදිහටම සහ කැම්පින් වල අපිට ගොඩක් අවශ්‍යනේ වතුරනේ. මොකද අපිට වතුර නැහැ. ඉතින් ඒක නිසා මේගොල්ලෝ වතුර තියෙනවා මෙතන දීලා. ඉතින් ඒක හොඳ සේවාවක්. ඉතින් අපිට පුළුවන් වතුරත් අරගෙන කරගෙන උඩ කැම්පින් වලට යන්න. නැත්නම් අපිට කැම්පින් ගියාම අද එන්නේ වතුර තමයි. වතුර අනිවාර්යෙන් කැම්පින් ගියාම අද වෙනවා. ඒක අලුත් දෙයක් නෙමෙයි. වොෂ්රූමුත් තියෙනවා. ඉතින් වොෂ්රූම් කරන්න දැනගන්නත් නෑ. කැම්පින් ගියාම බස් වොෂ්රූමුයි වතුරේ දෙකම තියෙනවා. පොඩි සෙල්ලමක් දාන්නත් පුළුවන්. පොඩි ළම එහෙම આવුත් එහෙම පොඩි ග්‍රවුන්ඩ් එක වගේ තියෙනවා ෂෝක්. නේ මචං. මේ ග්‍රවුන්ඩ් එක වගේ තියෙනවා. වොෂ්රූමුත් තියෙනවා. වතුරත් තියෙනවා. ඒ කැම්පින් කියන්නේ වෙනවා නම් බය වෙන්න දෙන්නේ නෑ නේ. අපිට ගියපාර මතකනේ වතුර මදි වුණා කැම්පින්. ගන්ටි ඔක්කොම තියෙනවා. හැමදේම තියෙනවා. මතකනේ අපිට මේ කබරේල කියලා වතුර මදි වුණා. අම්බෝ. ඉතින් ඒක නිසා මේ බට්ටක් යා. වතුරක් තියෙන හැමදේම තියෙනවා. ඔන්න කැම්පින් කරන්න එනවා නම් රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක්. හුලංගල හැබැයි අවසර අරන් එන්න ඕනේ. වැස්ස තත්ත්වේ බල්ලෙන්න. ආව්. වැස්ස තත්ත්වේ බල්ලෙන්න ඕක තමයි. උඩ ගස් තියෙනවා. මම හිතන්නේ ටෙන් ගහන්න පුළුවන් දන්නේ නැහැ ගස් අස්සේ. අපි ගිහින් බලමු මේක. වැස්සොත් අනාතයි. බලමු උඩට ගිහලා. ඔන්න එන්නේට ඇවිල්ලා තියෙන්නේ. එනේන. යා.